takpat tinuan di dyan na, bro. May Texas barbecue sauce එක try మొత్తం ఇదన్న chicken එක චුපිරි. hello guys welcome back to our channel ඕගොල්ලන් හොඳින් ඉන්නවා කියලා හිතනවා ඔන්න මිස්ටර් චිල් අද ඇවිල්ලා ඉන්නවා සූක් සල්මියා එකට එම්බැසඩර් එක ගාව තියෙන ක්‍රිස්පි චිකන් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ මේ පිටිපස්සෙන් තියෙන ක්‍රිස්පි චිකන් එකට වැඩි විස්තර අතොල්ට කියලා කතා කරමු චාවෝ ඔන්න ගයිස් අපිට ආවා මේ ක්‍රිස්පි චිකන් එක හොට් එකට තියෙනවා 1 2 3 4 5 8යි කිව්වා වගේ මේකට එන්නේ සෝස් පැකට් 4ක් විතරයි සෝස් පැකට් එකක් කඩාගමු wow එහෙනම් ගයිස් first bye මේ මොද්දට මේව කරා සෝස් ටිකක් දැම්මා කාලා බලමු කොහොමද කියලා cheers guys අපිට ගමු wow මාර හැම එක නම් guys අපි ගත්තේ ස්පයිසි වේරියන්ට් එකෙන් මන් ලේ නෑ ෆ්ලේවර් එක උණුවට දින හොට් එකට wow මරුව one done ඇත්තටම ගොත් මේකට මොකුත් ඕනේ නැහැ මේ චිකන් එකම රහයි සරත් මාන්න guys ස්පයිසස් ටික මේ ප්‍රශ්නෙට දින හොට් එකට නේ උඹ දානවා තාම මරු ඔයට් වල ඉන්න කට්ටිය අනිවාර්යෙන් try කරන්න මම ඇඩිෂනල් ගත්තේ garlic sauce එකක් ගත්තා. තව ටෙක්සස් මේගොල්ලන්ගේ ස්පෙෂල් sauce එකක් තිබ්බා. ඒකත් try කරන්න බලලා බලමු කොහමද කියලා. මෙහෙම ඔබලා garlic sauce එක විතරක් try කරමු. වෙනම ටේස්ට් එකක්. wow. මේක normal කනකොටත් පට්ට. wow. මේ ටෙක්සස් barbecue sauce එක try කරලා බලමු. මේ sauce දෙකම recommend කරනවා guys මේ බලන්න. මෙහෙ ඉන්නවනම් අනිවාර්යෙන් try කරන්න. මේගොල්ලන් ඇත්තම කිව්වොත් මේගොල්ලන් ජෝර්දානියන් බ්‍රෑන්ඩ් එකක්. ජෝර්දාන් වලින් මෙහෙට මේ කුවේට් වල first time මේගොල්ලන් මේ branch එක කරලා තියෙන්නේ. special day තමයි. මේ chicken වලට මේගොල්ලන් දාන spices ඔක්කොම ගේන්නේ ඉන්දියාවෙන්. ඒ කියන්නේ පොඩ්ඩක් අපේ රහ පෙරාට set මේ අනිත් crispy chicken වලට වැඩිය වෙනස්ම රහක් මේ දෙන එකක්. මගේ මම highly recommend. nice huh? නීමටම දෙනවා ස්පෙෂල් එකක් චුපිරි මරු අත්‍තරම මාරයි ඔන්න ගයිස් කාගෙන යනවා మొత్తం ఇదన్న fresh takpat tinuan di dyan na bro කෑලි 4ක් කෑවා ඒකත් දැන් ඉස්මුරුත්තාව හැදෙන්නම කාලා තියෙන්නේ මෙතන යාට කන්න බෑ ඒක ඉතුරුයි කෑලි 4ක් තාම ඉතුරුයි කෑල්ලක සයිස් එක තරම හොඳට කන 3 දෙනෙකුට නම් මේක සුපිරි ඔන්න ගයිස් ඔන්න ක්‍රිස්පි චිකන් එක අපි ටෙස්ට් කරා ක්‍රිස්පි චිකන් එක පට්ටම රහයි මෙයමයි මේ වගේ තවත් එක්සයිටින් vlogs ඉස්සරහට ගේනවා එහෙනම් මන්ටම ඊළඟ vlog එක සෙට් වෙමු මේ මිස්ටර් චිල් ජය වේවා